Hi Punchiaruli, welcome to my YouTube channel. Hello my dear kids, welcome back to my YouTube channel, and today you are in Kids Computing Day 3-4 video series, and this is your second lesson of types of computers. Okay, let's move to our lesson. හොඳයි පුතේ, අද ඉතින් ඔයාලා ආයෙත් ආදරෙන් එකතු කරගන්නවා මේ Smart ICT Academy YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා අද මේකට වෙලා ඉන්නේ Kids Computing Day 3-4 කියන කැටගරි එකේ video series එකත් එක්ක අරගෙන එන දෙවෙනි පාඩම. එහෙම නැත්නම් types of computers කියන lesson එකත් එක්ක. අපි යන් lesson එකට. Okay. හරි. ඉතින් ඔයාලා මේ වෙද්දී basic parts of the computers ඉගෙන ගත්තා. ඉතින් අද ඔයාලා කතා කරන්න තියෙන්නේ types of computers. පරිගණක වර්ග තියෙනවානේ. අපි බලමු basic computer types මොනවද කියලා ඔයාගේ age එකට ගැලපෙන විදිහට සරල presentation එකකින් අරගෙන ආවිත් තියෙනවා. අපි බලමු මොනවද මේ types of computers කියලා. Okay. Computers can be classified into different types based on sizes, shapes and different purposes. පුතේ පරිගණක අපිට classify නැත්නම් වර්ග කරන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන් different විවිධ වර්ග කිහිපයකට මොනවා බේස් කරගෙනද? size එක, එහෙම නැත්නම් shapes and විවිධ අරමුණු දෙසා. ඒ කියන්නේ computers අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රමාණ අනුව, හැඩය අනුව සහ අපි use කරන purpose එක නැත්නම් අරමුණ මත. අපි බලමු කොහොමද එහෙම computers classify කරන්නේ කියලා. Okay. First one is desktop computers. A desktop computer stays in one place, like on a table or desk. It has different parts like a monitor, keyboard, mouse and CPU. We usually use in schools, offices and homes. ඔයාට මතක නම් ඔයාගේ පළවෙනි පාඩම එහෙම නැත්නම් introduction to computer කියන lesson එකේ අපි කතා කරේ මෙන්න මේ වගේ computer එකක් ගැන. ඇයි මම එහෙම කියන්නේ? A desktop computer stays in one place. එක තැනක තියලා තියෙන උපකරණයක් සහ ටේබල් එකක් හරි ඩෙස්ක් එකක් උඩ අපි ගොඩක් වෙලාවට ඩෙස්ක්ටොප් කියලා කියන්නේ ඩෙස්ක් එකක් උඩ තියලා තියෙන මේ වගේ පරිගණකයක් නිසා ඒකේ තියෙනවා කිව්ව ඩිෆරන්ට් පාර්ට්ස් ටික, මේන් පාර්ට්ස් ටික. මොනවද තියෙන පාර්ට්ස්? මොනිටර් එක, කීබෝඩ් එක, මවුස් එක, CPU එක. අපි හරියට පළවෙනි පාඩම ඉගෙනගෙන ආව නම් ඔයාලට ටක් ගාලා මතක් වෙන්න ඕනි මේ කතා කරන්නේ අපි ඉගෙනගත්ත ඩෙස්ක්ටොප් කම්පියුටර් එක. එහෙම නැත්නම් basic parts ගැන ඉගෙන ගත්තා නම් ඒක මතක් වුණා නම් අන්නේ කම්පියුටර් ගැන තමයි මෙතනදී කියන්නේ. Usually මේ වගේ computers use කරන්නේ කොහේද? schools වල, ඔයාලගේ education වලදී, centers වලදී, offices වල සහ homes. ගෙදර තියෙන්න පුළුවන්, office වල තියෙන්න පුළුවන් සහ school එකේ. ඔයා මොන හරි academic එකකට join වෙලා ඉන්නනම් මොන හරි extra classes වලට එතනත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පරිගණක තියෙනවා. right. ඔන්න එක වර්ගයක්. desktop computer. desk එකක් උඩ තියලා තියෙන්නේ. ඒක නිසා අපි කියනවා එක place එකක තියලා තියන්න ඕනේ. තැන් වලට අපිට carry කරන්න බෑ. මේ එතකොට අපිට මේකේ තියෙනවා different parts, monitor, keyboard, mouse, CPU කියලා. ඔන්න ඔය වගේ computers වලට අපි කියනවා desktop computers කියලා. next one. laptop. ඒක නම් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති. A laptop is a portable computer. This means we can carry it anywhere. ඔව් පුතේ laptop එක කියන්නේ portable. ඒ කියන්නේ අපිට ඕනි තැනකට අරගෙන යන්න පුළුවන් computer එකක්. This means we can carry it anywhere. ඔව් portable කියන එකේ තේරුම තමයි අපිට carry out කරන්න. අපිට ඕනි තැනකට අරගෙන යන්න පුළුවන්. එනේ මේ වගේ computers වලට කියනවා laptop computers කියලා. It has a screen, keyboard and touchpad all in one. අරවා කලින් ඉගෙන ගත්තා වගේ වෙන වෙනම mouse එක, keyboard එක, monitor එක වෙනම නැහැ. මේකේ තියෙනවා screen එකක්
සහ on board keyboard එකක් තියෙනවා, touch pad එකක් තියෙනවා. ඒ හින්දා all in one හරිම ලෙහිසි, portable සහ ඔක්කොම එකක තියෙන නිසා අපිට හරිම පහසුයි. We can use it for learning, working and watching videos. අපිට ඉගෙන ගන්න, වැඩ කරගන්න වගේම videos බලන්න මේ හැම දෙයකම laptop computers use කරන්න පුළුවන්. ඔන්න එකක් ඉගෙන ගත්තා desktop, අනිත් එක laptop. අපි යන් ඊළඟ වර්ගය බලන්න. Tablet. A tablet is a small, light computer. අර laptop එකටත් වඩා පොඩි computer එකක් තමයි tablet කියලා කියන්නේ. It has a touch screen. මේකේ තියෙනවා පොඩි touch screen එකක්. So we use our fingers instead of a mouse. Mouse එක වගේ අපි finger එක තියලා අපිට මේ ඕනි තැනකට යන්න පුළුවන්, touch කරන්න පුළුවන් screen එක. It is great for drawing, playing games and learning apps. අපිට මේක ගොඩාක් වෙලාවට පුතේ use කරන්නේ paintings draw කරන්න, අපිට ඕනි දේ draw කරගන්න පුළුවන්, games play කරන්න සහ studies වලට. learning apps අරගෙන අපිට පුළුවන් learning videos බලන්න. මේ වගේ දේවල් වලට තමයි මේ tablet use කරන්නේ. එතකොට අපි මේ laptop එකටත් වඩා අපිට මේක ඉතාම සරලයි සහ පහසුයි. මෙන්න මේ වගේ දේවල් කරගන්න use කරනවා නම් drawing, games, learning ඔය වගේ දේවල් වලට use කරනවා නම් මේ light එහෙම නැත්නම් small computer එක අපිට ගොඩක් ලේසි. right. Let's move to next slide. And super computer. මේව නම් ඔයාලා දැකලා නැහැ පුතේ. හැබැයි ඔයාලට ඉගෙන ගන්න ඕනේ main type එකක් තමයි super computer කියලා කියන්නේ. A super computer is a very big and very powerful computer. මේක ගොඩාක් ප්‍රමාණයෙන් විශාල වගේම පුතේ ගොඩාක් powerful computer එකක්. අපි බලමුකෝ මොනවාද purposes මේ වගේ computers use කරන්න අපි කතා කරානේ පළවෙනි slide එකේදී. computer types based වෙන්නේ මොනවාද? size එකයි, shape එකයි, purpose එකයි යනවානේ. එතකොට size එකෙන් අපි කිව්වා very big and ඒ වගේම powerful computers. එතකොට මේවා use කරන්නේ මොන purpose එකටද? It can do very fast and difficult calculations. මේකෙන් කරන්නේ පුතේ ඉතාම වේගවත් අමාරු ගණිතමය ගැටලු වගේ දේවල් වලට තමයි මේවා යොදාගන්නේ. එතකොට calculations වලට ගන්නවා අපි. ඒ වගේම scientists use supercomputers to study space, weather and science. scientists ලා ඒ කියන්නේ විද්‍යාඥයෝ ගන්නවා මේ වගේ supercomputers යාලා ස්ටඩි කරන්න. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේ රිසර්චර්ස් වලට මේ හැම දෙයකම ගන්නෙ මෙන්න මේ වගේ සුපර් කම්පියුටර්ස්. මේවා අපිට මේ නෝමල් වැඩ කරගන්න බෑ. අපි කරනවා වගේ ඩ්‍රෝවින්, ගේම් ප්ලේයින් ඔය වගේ දේවල් නෙමෙයි. මේවට ගන්නේ සයන්ටිෆික් රිසර්චර්ස් වලට තමයි. ඒ වගේම මේ වෙදර් රිසර්චර්ස් වලට අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අදාළ දේවල් වලට ඔය වගේ වැඩ කරගන්න තමයි මෙන්න මේ වගේ කම්පියුටර්ස් use කරන්නේ. හරි. දැන් අපි මොනවද ඉගෙන ගත්තේ? types මොනවද? අපි let's remember about all types of computers again. First one is desktop, stays in one place. It has different devices like keyboard, mouse, CPU and monitor. And second one is laptop, easy to carry, it's very portable. And tablet, touch screen, it has a touch screen, mostly used for playing games, for show learning videos and for drawing. Supercomputers very powerful and especially used for scientific researchers. ඔන්න අපි හරියටම ඉගෙන ගන්නවා නම් types ටික. දැන් ඔයාලට මතක් වෙනවා ඇති මේවා size එකෙන් වෙනස්, shape එකෙන් වෙනස් සහ purpose වලින් වෙනස්. එතකොට මෙන්න මේ වගේ computers ගත්තාම size එකෙනුත් මේ දෙකටම වඩා වෙනස් සහ shape එක laptop එකට වගේ ටිකක් පෙනුමක් තියෙනවා. හැබැයි laptop එක අර rectangular shape එකක් නේ තියෙන්නේ. ඉතින් මෙතන අපිට TV එකක් වගේ පේන තියෙනවා මෙතනදී.
සහ මේකේ parts ටිකක් වෙන වෙනම තියෙන. මෙතනදී ඔක්කොම all in one කියලා අපි කතා කරා. එතකොට මෙතනදී ටිකක් මොබයිල් ෆෝන් එකට වඩා ටිකක් ප්‍රමාණයෙන් වැඩි. shape එක වෙනස්. ඔයාලට පේනවා size එකත් මේ දෙකටම වඩා අඩුයි. හැබැයි super computers ගත්තාම size එකනොත් වැඩි නේද? shape එකත් මේවට වඩා වෙනස්. වගේම පුතේ නිකන් box type වගේනේ තියෙන්නේ නේද? වගේම මේවා යොදාගන්නේ purpose එකත් වෙන වෙනම අරමුණු සඳහා. right. ඔන්න ඔය ටික තමයි පුතේ ඔයාගේ පාඩමට අදාළ computer types ටික. right. අපි ඊළඟ slide එකට let's go to activity. Look at the pictures you teachers show here in this slide. You can show all the pictures and answer. First one is, which computer do you use to at home or school? අපි කතා කරා. Especially home or school. අපි මොන වගේ computers use කරන්නේ? If you can guess, you can write the answer relevant to types of computer. If it is a desktop computer, you can write in desktop. And if it is a laptop computer, you can write as laptop. Second one, which computer can you carry in your bag? Now you can guess. Easily you can carry in your bag. Which one? Okay, you can guess the answer. Third one, which computers used to touch instead of a mouse? This also we have discussed within the slides. Okay, you can write the correct answer. And fourth one is, which computer is the most powerful? Very easy. And you can write all the answers for all the questions. If you can write within your books, or you can put your answers to comment section. Okay, පුතේ ඔයාලට මේකට හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. එක්ක ඔයා use කරපු ඔයා මුලින් ඉඳන් තියාගත්ත පොතක් තියෙනවා නම් ආයේ පොතේ මේ activity එක ඔයාගේ presentations වලට basic දේවල් ලියා ගන්නවා නම් එහෙම ලියාගෙන ඊට යටින් මේ activity එක කරන්න. නැත්නම් වෙනම activities කරන පොතක් තියෙනවා නම් එහෙම කරන්න. නැත්නම් ඔයා මේක enjoy කරනවා නම් මේ answers ටික comment section එකට දාන්න question number එකත් එක්කම. Okay. Yes. Wrap up today. Okay. අපි අදට lesson එක ඉවර කරමු පුතේ. ඉතින් thank you for joining. If you like this video, you can like and don't forget to write your answers into the comment section. And if you have any suggestions, you can put into the comment sections. And you can share this video for your friends. And describe channel for upcoming tutorials. ඉතින් ඉස්සරහදී ගොඩක් tutorials මේ විදිහට අරගෙන එනවා. ඉතින් ඔයාලට subscribe කරලා තියාගත්තොත් channel එක දිගටම අපිත් එක්ක videos බලන්න එකතු වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම ඔයගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න සහ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඉතින් ඔයගේ answers කැමති නම් comment එකකින් එවන්න. හරි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. Thank you for joining again. Bye bye. And let's meet with